ද ස්කින් චැනල් තුළින් අද මම කතා කරන්නේ ගොඩක් අයට ඉතාමත් කරදරකාරී වෙන සමය ඇතිවන රෝගී තත්ත්වයක් ගැන. ඒ තමයි ගොඩක් අය බහුලතම විදිහට දන්න කරප්පම්. එහෙමත් නැත්නම් අර්ටිකේරියා කියන රෝගී තත්ත්වය. කරප්පම් එහෙමත් නැත්නම් අර්ටිකේරියා කියන රෝගී තත්ත්වය ඇති වෙන්නේ සමයේ ඇතිවන යම්කිසි වෙනසක් නිසා. ඒ කියන්නේ සමයේ තියෙන විශේෂිත සෛල වර්ගයකින් හිස්ටමින් කියන රසායනික ද්‍රව්‍ය නිපද වෙනකොට අධිසාන්ද්‍රණයක් විදියට ඒකෙන් සමයේ තියෙන ලේනහරවල විස්තරණයක් ඇති වෙලා ඊට පස්සේ සමයේ පළු මතුවීමක් ඇති වෙනවා. මෙහිදී ඊටමත් තද කැසීමකුත් ඇති වෙනවා. ඒ වගේම තවත් සමහර වෙලාවට මෙය සමට පමණක් සීමා නොවී මියුකෝසල් සර්ෆේසස් ඒ කියන්නේ ශ්ලේෂ්මන පටක වලත් ඇති වෙනකොට ඇන්ජියෝඉඩීමා කියන තත්ත්වය ඇති වෙනවා. මෙහිදී සමට අමතරව තොල් එහෙමත් නැත්නම් ඇසිපිය ඉදිවීම ඒ වගේම පපුව හිරවීම වගේ දෙයක් හුස්ම ගැනීමට අපහසුතාවයක් වගේ දෙයක් ඇති වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අර්ටිකේරියා තියෙනකොට ඉතාමත් තද කැසීමක් සහිතව සමේ පළු මතුවෙනවා. නමුත් එම පළු ටික වෙලාවක් යනකොට බැහැලා යනවා. සාමාන්‍යයෙන් පැය 24ක් වගේ කාලයක් ඇතුළත මෙම පළු නැති වී යනවා. ඒ වගේම මෙම පළු බැසලා ගියාට පස්සේ ඒ සමයේ කිසිදු වෙනසක් පෙන්වන්නේ නැහැ. නමුත් ටික දවසක් යනකොට සමහර වෙලාවට ටික වෙලාවක් යනකොට නැවතත් කසලා ඒ පළු නැවත වෙනත් තැනක මතුවෙන්න පුළුවන්. දැන් අපි බලමු මොනවද මේ අර්ටිකේරියා කියන තත්ත්වය එමත් නැත්නම් කරප්පා ඇතිවීමට හේතු කියලා. මේ හේතු ගැන කතා කරන්න කලින් මම කියන්න ඕන දෙයක් තියෙනවා. මේ කරප්පම් කියන එක අපිට විශාල වශයෙන් ප්‍රභේද දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි කෙටි කාලීනව ඇතිවෙන කරප්පම්. ඒ කියන්නේ අපි කියන්නේ acute urticaria කියන එක. මේක කෙටි කාලයක් පමණයි පවතින්නේ. මේ ගොඩක් වෙලාවට ආසාත්මිකතාවයක් වගේ දෙයක් කියලා හඳුන්වන්න පුළුවන්. මොකද මෙහිදී ඔබ භාවිතා කරන සමහර ඖෂධ වර්ග වලට එහෙමත් නැත්නම් සමහර එන්නත් සමහර වැක්සීන්ස් වලට මම හිතන්නේ ගොඩක් අය දන්නවා පහුගිය කාලේ කොවිඩ් වැක්සීන් එකට මේ වගේ කසල පළු මතුවීම ඇති වුණා. ඒ වගේ එන්නත් වර්ග වෙන්න පුළුවන්. ඒ වගේම තවත් සමහර වෙලාවට ඔබ ගන්න ආහාර විශේෂයෙන්ම තක්කාලි බලමාළු වගේ ආහාර වර්ග ඒ වගේම නොයෙකුත් රසකාරක මිශ්‍ර කරපු ආහාර වර්ග මෙන්න මේ වගේ දේවල් වලටත් ඇති වෙන්න පුළුවන්. තවත් සමහර වෙලාවට කුඩා කෘමි සත්වෙකුගේ විදීමකින් ඒ කියන්නේ මීමැස්සන්ගෙන් දෙබරුන්ගෙන් සමහර වෙලාවට කඩියෙක්ගේ අන්න ඒ වගේ අවස්ථාවකදී වුණත් මේ විදිහට සමයේ අධික කැසීමක් සහිතව පළු මතුවීමක් ඇති වෙන්න පුළුවන්. තවත් සමහර වෙලාවට අපේ පරිසරයේ තියෙන විවිධ දේවල් වලට ගස්වල පරාග එහෙමත් නැත්නම් සමහර ශාක පත්‍ර සමේ පතිත වුණාම ඒ වගේ අවස්ථාවල වුණත් මේ acute urticaria කියන කෙටි කාලීන කරප්පන් ස්වභාවය ඇති වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ වෙලාවකදී ඔබට ඒ කරප්පම් ඇතිවීමට බලපාන හේතුව බලලා ඒකෙන් පරිස්සම් වෙන එක වඩා වැදගත් වෙනවා. ඊළඟට කරප්පම් ඇතිවන අනිකුත් ප්‍රභේදය තමයි chronic urticaria කියලා කියන එක. ඒ කියන්නේ දිගු කාලීනව ඇතිවන කරප්පම්. මේක දිගු කාලීන කියලා කියන්නේ නිරන්තරයෙන් ඇතිවෙන හින්දා. ඒ කියන්නේ එක සැරයක් ඇති වුණාට පස්සේ මම කලින් කිව්වා වගේ පැය 24ක් යනකොට ඒක බැහැලා යනවා. නමුත් ආයෙමත් ඇති වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් සති 6කට වඩා මේ ගතිය තියෙනවා නම් අපි ඒකට chronic urticaria කියලා කියනවා. මේ ක්‍රොනික් අර්ටිකේරියා එහෙම නැත්නම් දිගු කාලීන කරප්පම් හැදෙන්නත් බලපාන හේතු ගණනාවක් තියෙනවා. එක වර්ගයක් තමයි ෆිසිකල් අර්ටිකේරියා කියලා කියන එක. ඒ කියන්නේ ඔබට දැනෙන හේතුවක් තියෙනවා මෙම දිගු කාලීනව කරප්පම් හැදෙන්න. ඒක සමහර වෙලාවට දැඩි හිරු එළිය වෙන්න පුළුවන්. සමහර වෙලාවට වතුර වෙන්න පුළුවන්. තවත් සමහර වෙලාවට අධික තෙරපීමක් වෙන්න පුළුවන්. කොහේ හරි තෙරපුණාට පස්සේ එතන පළු මතු වෙන්න පුළුවන්. තවත් සමහර වෙලාවට ඔබ එක්සර්සයිස් කරාට පස්සේ ව්‍යායාම කරාට පස්සේ දහඩිය දමනකොට වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔබට හඳුනාගත හැකි බාහිර හේතුවක් තියෙනවා මේ දිගු කාලීන කරප්පන් ස්වභාවය ඇති වෙන්න. තවත් සමහර වෙලාවට මෙහෙම මතු පිටින් බැලුවට හේතුවක් නැහැ. මෙන්න මේක තමයි වඩාත් වැදගත් අවස්ථාව. මොකද මේකට අපි කියන්නේ chronic spontaneous urticaria කියලා. මේකෙදී සමහර වෙලාවට මේ මතු පිටින් හේතුවක් නැති වුණාට ශරීර අභ්‍යන්තරයේ තියෙන යම්කිසි ගැටලුවක් නිසා මේ කරප්පන් තත්ත්වය ඇති වෙනවා වෙන්න පුළුවන්. මෙන්න මේ වෙලාවේදී ඔබේ සම පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා විසින් විවිධ පරීක්ෂණ කරලා බලලා මේ හේතුව හොයාගන්න උත්සාහ කරනවා. මෙහිදී බලපාන හේතු ගැන කතා කරනවා නම් සමහර වෙලාවට මේක සමහර ආසාදනයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ෆංගල් ඉන්ෆෙක්ෂන් එකක්, දිලීර ආසාදනයක්, මුත්‍ර ආසාදනයක්, සමහර වෙලාවට බඩවැල් ආශ්‍රිතව තියෙන ආසාදනයක්.
මේ වගේ ආසාදන තත්ත්වයක් වෙන්න පුළුවන්. තවත් සමහර වෙලාවට අපි කියනවා ඔටෝ ඉමුයින් කන්ඩිෂන් එකක් කියලා. ඒ කියන්නේ ශරීරයේ සෛල වර්ගයකට විරුද්ධව ශරීරයේම ප්‍රතිදේහ කියලා දෙයක් නිපද වෙනවා. මෙන්න මේ වගේ රෝගී තත්ත්ව තියෙන වෙලාවටත් සමහර වෙලාවට ඒක මතුවීමක් ලෙස මේ වගේ දිගු කාලීනව හේතුවක් නැතුව කරප්පන් ඇතිවීමක් සිදු වෙන්න පුළුවන්. තවත් සමහර වෙලාවට ඉතාමත් කලාතුරකින් සමට අමතරව ශරීර අභ්‍යන්තරයේ තියෙන පිළිකා තත්ත්වයක් නිසා වුණත් මේ වගේ දෙයක් වෙන්න පුළුවන්. මෙන්න මේක නිසා ඔබේ කරප්පන් තත්ත්වයේ දිගින් දිගට තියෙනවා නම් සහ ඔබට ඒකට හේතුවක් හිතාගන්න බැරි නම් ඔබ අනිවාර්යයෙන්ම ඒ සඳහා වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු විය යුතු වෙනවා. දැන් අපි බලමු කොහොමද මේකට රෝග විනිශ්චයක් කරන්න කියලා. සාමාන්‍යයෙන් සම පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකුට ඔබව පරීක්ෂා කරලා බලලා ඒ වගේම ඔබේ රෝග ඉතිහාසය ගැන විමසලා බලලා මෙම කරප්පන් කියන තත්ත්වයේ රෝග විනිශ්චයකට එන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේක ඇති වෙලා නැති වී යන රෝගයක් නිසා ඔබට ඡායාරූපයක් අරගෙන යන්න පුළුවන් වෙනවා ඔබේ සම පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා හමු වෙනකොට. ඊළඟට ඊට අමතරව සමහර අවස්ථාවලදී රුධිර පරීක්ෂණ, ස්කෑන් පරීක්ෂණ වගේ දේවල් කරන්න පුළුවන්. ඉතාමත් කලාතුරකින් ඔබේ සමේ බයොප්සි එකක්, ඒ කියන්නේ පටක පරීක්ෂාවක් කරන්න පුළුවන් වෙනත් මේ වගේ සමේ රෝගවලින් මේක වෙන් කරලා අඳුන ගන්න. ඊළඟට අපි බලමු මොනවද මේ කරප්පන් එහෙමත් නැත්නම් අර්ටිකේරියා වලට තියෙන ප්‍රතිකාර කියලා. මෙහිදී සාමාන්‍යයෙන් ඇන්ටිහිස්ටමින් කියන ඖෂධ කාණ්ඩයේ ඖෂධ මේ සඳහා නියම කරනවා. විශේෂයෙන්ම ඔබට ක්‍රොනික් අර්ටිකේරියා, ඒ කියන්නේ දිගු කාලීනව තියෙන කරප්පන් තියෙනවා නම් මෙම ඇන්ටිහිස්ටමින් කියන ඖෂධ ඔබ දීර්ඝ කාලීනව ගත යුතු වෙනවා. ඒ කියන්නේ ඔබට රෝග ලක්ෂණ තිබුණත් නැතත් ඔබ ඒ වෛද්‍යවරයා නියම කරන කාලයට මෙම ඖෂධ ගත යුතු වෙනවා. ඒ වගේම සමහර වෙලාවට මේ විදිහට මේක අඩු වෙන්නේ නැත්නම් ඔබට ඔබේ මාත්‍රාව වැඩි කරන්න වෛද්‍යවරයා විසින් නියම කරනවා. ඊටත් අමතරව ප්‍රෙඩ්නිසිලෝන්, ඒ කියන්නේ ස්ටෙරොයිඩ් එකක්, ඒ වගේම තවත් සමහර වෙලාවට සයික්ලොස්පෝරින් සහ එන්නත් වර්ගත් මේ සඳහා භාවිතා කරන්න පුළුවන්. මෙහිදීත් කියන්න ඕන වැදගත් දෙයක් තියෙනවා. මොකද සමහර අය පුරුදු වෙලා තියෙනවා වෛද්‍ය අධීක්ෂණයක් නැතුව ප්‍රෙඩ්නිසිලෝන් කියන පෙති ශරීර අභ්‍යන්තරයට ලබා ගන්න. ප්‍රෙඩ්නිසිලෝන් කියන්නේ ස්ටෙරොයිඩ් එකක්. ඒකෙදි ශරීර අභ්‍යන්තරයට, විශේෂයෙන්ම ශරීර අභ්‍යන්තරයට ගන්නකොට නොයෙකුත් අතුරු ප්‍රතිඵල ඇති වෙන්න පුළුවන් නිසා එය අනිවාර්යයෙන්ම වෛද්‍යවරයා නියම කරන කාල සීමාවට පමණක් සීමා වෙලා ලබා ගත යුතු වෙනවා. The Skin Channel හරහා අර්ටිකේරියා එහෙමත් නැත්නම් කරප්පන් රෝගය ගැන ඔබ දැනුවත් කිරීමක් සිදු කරා. මම හිතන්නේ අවසාන වශයෙන් ඔබට දෙන්න තියෙන පණිවිඩය තියෙන්නේ කරප්පම් කියලා කියන්නේ ඔබට ඇන්ජියොඩීමා කියන තත්ත්වේ නැත්නම් කරප්පම් කියලා කියන්නේ ඇත්තටම කරදරකාරී තත්ත්වයක් පමණයි. ඒ භයානක තත්ත්වයක් නෙවෙයි. නමුත් ඔබට ඇන්ජියොඩීමා කියන තත්ත්වය තිබෙනවා නම් ඒ කියන්නේ හුස්ම ගැනීමේ අපහසුතාවයක්, පපුව තදවීමක් සහ තොල් ඉදිමීමක් වගේ තත්ත්වයක් තියෙනවා නම් ඔබ ළඟම තියෙන රෝහලට යා යුතුයි. ඒ වගේම ඔබට කිසිම හේතුවක් නැතුව කරප්පම් ඇති වෙනවා නම් ඒකට හේතුවක් තියෙනවද කියලා බලන්න සම පිළිබඳ වෛද්‍යවරයෙකු වෙත යොමු වෙලා ඒ අවශ්‍ය පරීක්ෂණ කරගත යුතු වෙනවා.